මෙන්න මේ වගේ වීඩියෝ එකක් හදන විදිහ දන්නවද? මුලින්ම මෙන්න මේ වගේ වීඩියෝ ක්ලිප් එකක් රෙකෝඩ් කරගන්න. ඊට පස්සේ එතනම ඉදලා මෙන්න මේ වගේ වීඩියෝ ක්ලිප් එකක් රෙකෝඩ් කරගන්න. දැන් වීඩියෝස් දෙක ඉම්පෝර්ට් කරගන්න CapCut එකට. CapCut එකට වීඩියෝස් දෙක ඉම්පෝර්ට් කරගෙන මුලින් මෙන්න මේ දෙවෙනි වීඩියෝ ක්ලිප් එකට ඇවිත් එක සිලෙක්ට් කරලා එක මෙන්න මේ විදිහට ඕවලේ කරගන්න. ඕවලේ කරලා එක ඩ්‍රැක් කරගෙන එන්න වාට ට්‍රාන්සිෂන් එක වෙන්න අවශ්‍ය තැනට මෙන්න මේ වගේ ඩ්‍රැක් කරගෙන ඇවිත් ඒ වීඩියෝ එක සිලෙක්ට් කරන්න. සිලෙක්ට් කරලා යන්න remove background වලට. remove background වලට ගිහින් මේ කැමති tool එකක් පාවිච්චි කරලා background එක remove කරගන්න. background එක remove කරගෙන යන්න opacity වලට. opacity වලට ගිහින් මෙන්න මේ විදිහට opacity එක අඩු කරගන්න. opacity එක අඩු කරගෙන playhead එක මෙන්න මෙහෙම පොඩ්ඩක් ඉස්සරහට අරගෙන ඇවිත් keyframe එකක් add කරන්න. ඊට පස්සේ නැවත playhead එක ඉස්සරහට අරගෙන ඇවිත් keyframe එකක් add කරලා opacity එක ටිකක් මෙන්න මේ වගේ වැඩි කරගන්න. ඊට පස්සේ playhead එක ඉස්සරහට අරගෙන එන්න. ඉස්සරහට අරගෙන ඇවිත් මෙන්න මේ වගේ තැනකදී තව keyframe එකක් add කරලා opacity එක මෙන්න මෙහෙම 100% කරගන්න. මෙන්න මේ විදිහට කරගෙන වීඩියෝ එක එක්ස්පෝර්ට් කරන්න. ඉතින් මේ වගේ වීඩියෝස් වලට තවත් අවශ්‍ය නම් මාව ෆලෝ කරලා තියාගන්න.